ආදරේ වගේ පෙන්නලා බොරුවට රවට්ටලා අහිංසක ඇස්වල නින්ද පවා නැති කරපු ඒ මිනිසුන්ට ජීවිතේ විඳවන්න වෙන කාලයක් එනවා. ඒ මිනිසුන්ට කර්මයෙන් ගැලවිලා ජීවත් වෙන්න බෑ. හැබැයි අපි එක දෙයක් හොඳට මතක තියාගන්න ඕනේ. අපි කාගෙන්වත් පරිගන්න යන්න ඕන නැහැ. අපි කාගේවත් හිතක් රිද්දවන්නවත් යන්න ඕන නැහැ. මොකද ස්වභාව ධර්මයේ විසින් ඒ මිනිසුන්ට ලස්සනට උත්තර සපයලා දෙනවා. අපේ ජීවිතේ හැමදාම අපේ සතුට තියෙන අපි ළඟ. හැබැයි අපි හැමදාම සතුට හොයන්න ගියේ වෙන මිනිස්සුන්ගේ. ඇයි අපිට බැරි අපි ගැන හිතලා අපි හිත හදාගන්න? ඇයි අපිට බැරි වෙන මිනිස්සුන්ගෙන් සතුට හොයන්න නැතුව තමන්ගෙන්ම සතුට හොයන්න අපිට පුළුවන්? අපි හැමදාම තවංක වුණා නේද? අපි බොරු කරේ නැහැ නේද? ඔයාගේ අවංක භාවය ගැන හිතලා සතුට වෙන්න. ඔයාට දුක් දීපු, ඔයාව රවට්ටපු ඒ මිනිසුන්ට වෛර කරන්න යන්න එපා. ඒ මිනිසුන්ගෙන් පරිගන්න එපා. යාලට කාලයට අනුව හොඳම දඩුවම් ලැබේවි. අපි සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕනේ.